Hi guys, මේ දවස්වල මාරම රස්නෙනේ. ඉතින් මම හිතුවා ඩ්‍රින්ක් එකක් හදන්න. මේක මම TikTok එකේ දැක්ක රෙසිපි එකක්. අද try කරනවා කියලා හිතුවා. ඒක හදන්න මාරම ලේසි. වැඩි දේවල් ඕනෙත් නැහැ. කැමති අයිස්ක්‍රීම් දෙකක් අරගෙන මේ වගේ කප් එකකට දාලා ඊට පස්සේ ඒකට උණු වතුර දාගන්න තියෙන්නේ. මම මේ වීඩියෝ එකෙත් කියනවා, voice එකෙනුත් කියනවා. ඔයගලන් නිකන් පිස්සු වගේ ඇති. හැබැයි sadly වීඩියෝ එක record කරද්දි මුලටිකේ sound එක record වෙලා නැහැ. ඒකයි මම මේ voice over එකක් දෙන්නේ. ඩ්‍රින්ක් එකට topping එකක් දානවා. coffee pack පැකට්ස් ටිකක් අරගෙන මේකට දාගන්න ඕනේ. මම පැකට්ස් 4ක් ගන්නවා කියලා හිතුවා. හැබැයි දැන් මම හිතනවා පැකට්ස් 3ක් හොඳට නැති. ඊට පස්සේ මේකට සීනි ටිකක් දාගන්න දෙයි. ඕකේ. ඊට පස්සේ මේකට උණු වතුර ටිකක් දාගන්න ඕනේ. මෙතන ඇති වෙයි. God, it's hot. හරියට ගුණාට දාගමුනේ මදි වගේ. මේක හරියට මේ කප් එක පොඩි නිසා ඒක දිග වෙන්නේ. alright. ඒක හොඳටම දිග වෙලා. අගන්න තියෙන්නේ. ඒ ice cube ටික. It's thick. Coffee ready? Hari coffee आती है ना? मेरे को vanilla आएगा, मेरे को chocolate है. It's actually good. හැබැයි තා සීතල වුණා නම් හොඳයි. හොඳයි පොඩ්ඩක්නේ. ඒක තමයි ice cubes ටිකක් දැම්මම හරි. වේ දැන් ඒක රහයියා. මේක රහයි. මේක රහයි. මේක සීතලයි. සීතල අනික ඒක රහයි. ඒක රහයි. මේක තනිකරම chocolate නේ. This is chocolate and vanilla නේ. ඒක රහයි. ඔයගලන් හදද්දි construction. ඔයගලන් හදද්දි chocolate and vanilla එක ගන්න. ඒක රහයි. රහයි. This is good.